පිස්සු මේ සයන්ස් නේ. අනේ මේ වගේ මේකක් මෙතනත් තේද දන්නේ. ඒක හරි දැන්. එක කාලයක් තිබ්බා මගේ මූණ ගණ්ඩ දෙයක් නැති. එහෙනම් දැනටත් කුරුලා එන්න පුළුවන්. ගන්න ඇඟිල්ල ගත්තා. තමන්ගේ නහයේ තමන්ගේ නහයේ මෙන්න පැත්තෙන් ඔන්න ඔහම ඇතුළට දාලා කඩලා ගන්නෑ. සීබම් කියලා. ඔහොම ගත්තා. එහෙම ඇඟිලි දෙකෙන් බැලුවා. තෙල් තියෙන්නේ. තෙල් තියෙන්නේ. නෑ කියන්න එපා. නහයක් තියෙනවා නම් තියෙනවා. හරි? තෙල් තියෙනවා. අන්නේ තෙල් හරිය ඔය නිපදවන ග්‍රන්ථි වලට කියනවා මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. ඔය හරිය වැඩි. ඒක දැන් වල ඔය නහයක් මිරිකන්නකො තදට. එතකොට මේ ලිපිඩමේ කොටස් එනවා. එළියට. තදට මිරිකපුවාම උඩින් යටින් නෙමෙයි මේක ලිපිඩමේ කොටස්. එනවා. ඕවා තමයි ඔය තෙල් ලිපිඩ ඔය තියෙන්නේ. ඔය ග්‍රන්ථි සුළු සුළු වශයෙන් මේ මූණේ තියෙනවා. ඔය ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වැඩි වුණාම ඒ ගෑනු ළමයාගේ හරි පිරිමි ළමයාගේ හරි මූණේ මොන ගතිය වැඩිද? තෙල් ගතිය වැඩි. ඉතින් ඔයිලි ස්කින් එකක් කියනවා. ඇත්තටම ඉතින් බියුටි කල්චර් වල එහෙම තියෙන දේවල් මේ එහෙම ලොකු දේවල් නෙවෙයි මේක දන්න අයට. මම කියන්නේ මේ පැත්තෙන් කරන්න දෙන ට්‍රීට්මන්ට්ස් ලොකු දේවල් වෙන්න පුළුවන්. තියරිය ඒ සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ සෙබේෂස් ග්ලෑන්ඩ් වල ක්‍රියාකාරීත්වය අඩු නම් ඔව් ඩ්‍රයි ස්කින් එකක් කියනවා. රයිට්. එහෙනම් ඔන්න තේරුම් ගන්න විස්තරේ. පැහැදිලිද? ඔය සෙබේෂස් ග්ලෑන්ඩ් වල තියෙන ලිපිඩ මේවට පෙරේතකමේ බැක්ටීරියා රින්ගනවා ඇතුළට. ඇතුළට රින්ගපුවාම බැක්ටීරියා දවක කරා ඇතරම් වෙන්නේ මූණ හොදන්නේ නැත්තම්. ඔක සත්‍ය වශයෙන්ම තමයි මම කියන්නේ. මූණ හොදන්නේ නැත්තම් සහ නිතර මොනවා කරද්දිද? මූණ අත ගන්නවා. නිතර මෙහෙම බලනවා. තව පිම්පල් එකක් මෙතන આવොත් මොනවා වේද? මෙතන આવොත් ඉතින් ඕක බල ඉන්නවා කියන්නේ මේ අතේ තියෙන ශුද්‍ර ජීවින් මොනවා වෙනවද? හොඳට මේ දැන් මූණට මෙතන ඉඳන් මෙතෙන්ට පැන ගන්න බැරුව හිටියේ. ඉතින් ඔයාලා මෙතනල්ලලා අනේ මේ වගේ මේකක් මෙතනත් තේද දන්නේ. ඒක හරි දැන් අරුවට ගන්නට ආයෙන්න පුළුවන්. ඒකයි ඒ කාලේ අය කිව්වේ අම්මලා මූණේ පිම්පල් අල්ලන්න එපා මොනවා වෙනවා කියලාද? වැඩි වෙනවා කියලා. ඔය අපි පිස්සු මේ සයන්ස් නේ. ඒක තමයි වෙන්නේ. අනිත් එක තමයි දැන් කුරුලෑවක ආරම්භයේ ওই විදිහට ආව කියන්න කොන්න බැක්ටීරියා ඇතුළට ගියා. දැන් මොකද වෙන්නේ? බැක්ටීරියා ගියා. මොන සෛලද කලබල වෙන්නේ? අද මට පාර කියන්න බෑ. කුඹ සෛල කලබල වෙනවා. මොනවද එන්නේ? හිස්ටමින් එනවා. ඊළඟට මෙයා මොනවද ගන්න? රුධිර වාහිනී විස්තරණය කරලා පාරගම්මිතාව වැඩි කරනවා. මොන වෙනවද මුලින්ම? රතු වෙනවා. එන්නේ නැද්ද කුරුලෑවකට කලින් රතු පාට? රයිට්. ඊට පස්සේ ටික දවසකින් ඉතින් එන්නේ නැද්ද? එනවා. ඊළඟට සුළු වශයෙන් හොද්ද තඩි කුරුලෑවක් ආපු වෙලාවක මේක බලන්න ඕන. හරි? අපි හිරෝෂිමා වගේ එනවා සමහර ලාවට. ඒ ආවහම මෙන්න මේක පොඩක් කොහම අල්ලගෙන බලද්දී ලාවට දැනෙනවා මොකද්ද? රස්නේ. ඉතින් කුරුලෑවක් ඇවිල්ලා හරිය සනීපයිද? මේක හැමදාම වද්දවද්ද ඉන්නවද අපි? නෑ. මොකද හතරවෙනි එක. වේදනාව මූණෙත් එනවා, හිතෙත් එනවා. තදට එනවා. හැම තැනකම එනවා මේක. දැන් පැහැදිලිද මේ හතර? දැන් මට කියන්න. එහෙනම් මේ කුරුලෑව අල්ලන්න මොකද වෙන්නේ? කුරුලෑව කිසි දවසක කුරුලෑ එන්නේ නැහැ කියලා එකක් කරන්න බෑ බේත් වලට. එහෙමනම් ඔයාලා මුළු ලෝකෙම ජීවාණුහරණය කරන්න ඕන ඩෙටෝල් පිඹලා. තේරුණාද? ඒක කරන්න බෑ. ඔයාලට අත සංවර කරගන්න පුළුවන් වුණොත් මූණ ලස්සන වෙයි. මේක එලිපිට කියාගන්න බැරි තරමට මාකටිං වැඩි දැන්. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට්ස් විකුණ ගන්න. අල්ලන්නේ නැතු වෙන්නේ. එක කාලයක් තිබ්බා මගේ මූණ ගණ්ඩ දෙයක් නැති. එහෙනම් දැනටත් කුරුලා එන්න පුළුවන්. ඒ කාලය මගේ අම්මේ. පස්සේ මටම තේරිලා මම කරපු එක දෙයක් තමයි
අල්ලන්නම හිතෙන්නේ. කඩන්නම හිතෙන්නේ. කඩපු ගමන් මොකද වෙන්නේ? අර ඇතුලේ සතුරු හමුදාව එළියට එනවා. දැන් ගුටි කකා හිටියේ දැන් මැරෙන්න ළඟ ඉවිලා හිටියේ. උන් ටික අපි එළියටම ගන්නවා. ජීවිත දාණය දෙනවා. කමක් නැහැ. නමුත් උන් එහෙම්ම යනවා. දැන් මේ ඔයාලා මේක කඩලා නතර කරන්නේ නැහනේ. තව මෙතනක් තියෙනවා. හරි දැන් හරි මේ මෙතන ඉඳන් ටග්ගල යනවා. ඒ නිසා මේවා දදා මේවා මේ සුද්ධ කරන්නේ නැතුව සබන් ගාලා මූණ හොදන්න විකාර නැතුව. මූණ ගොඩ ඩ්‍රයි වෙනවා නම් ඒකට විතරක් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්තම් සබන් ගාලා මූණ හොදලා මේ ඉන්න මිනිස්සුયો වගේ. තේරෙනවද? ඔය අඹලාටුයි අරවයි මේවයි කජු කිරි ගග දගලන්නේ නැතුව. අරක තමයි ක්‍රමේ. කුරුලේ අතර කරන්න නම් මේක අත ගන්න නැතුව ඉන්න. එහෙනම් ඔන්න හරි ඈ. ඉන්ෆ්ලමේෂන් කියන්නේ ඒක. ඊළඟ මේකේ ඊළඟ දිගුව තමයි ඔන්න අපි හිතමු මේ ශුද්‍ර ජීවීන් රුධිරයට එකතු වෙනවා. ඊට පස්සේ මේක යනවා ලේ වලට. ගියාම මුළු ලේ ධාරාවේම මේ ශුද්‍ර ජීවීන් යනවා. ලේ කියලා කියන්නේ ඉතින් උන්ට මොකද්ද? ඈ බුෆේ එකක් වගේ. ඇයි පෝෂක නැද්ද? මට සිරි ජොලි. හැබැයි ඒ වගේමයි රුධිරය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මරණේ භූමිය. හේතුව අර කියන කට්ටිය මෙන්නේ ඒකේ. හරිද? නමුත් මේගොල්ලෝ ගිහින් තැන් තැන් වල පළපදියම් වුණාම මුළු ඇඟේම ගියා. දැන් මේක නම් එතන විතරයි තිබ්බේ. අපි කියන localized information එක තැනක දැන් මේක ගියා. දැන් මට කියන්න මුළු ඇඟම මොන වෙන්න ඕන? එහෙම වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව දැන් එක තැනක මේම රුධිර වාහිනිය විස්තරණය වුණාම එතෙන්ට ලේන බව ඇත්ත. මුළු ඇඟේම ලේට ඇඟීම නෙති නේ? මුළු ඇඟේම ශුද්‍ර ජීවියක් කියලා වෙන කෙනකින් අපිට ලේනවා නම් අන්න ඔය රතු පාට. එහෙම වෙන්නේ නැහනේ. අපේ ලේ අපේ. එච්චරයි. රතු වෙන්නේ නැහැ. ඊළඟට හැබැයි මුළු ඇඟම මොනවා වෙන්න ඕනද? එහෙම වෙන්නේ නැහැ. මොකද දැන් ඉදිමුනේ මොන තරලේ ගිහින්ද? පටක තරලේ ගිහින් මුළු ඇඟේම පටක තරලේ වැඩි වෙනවද? එහෙම එකක් නැහැ. ෂේප් එක පොඩි තඩිස්සි වෙලා වගේ ගතියක් තියෙනවා. නිකන් තුන් දෙනකින් ගුටි කාවලා වගේ ගතියක් මුනේ එනවා. ලොකුවට නැහැ. ඔහොම අලිගට peerයක් වගේ වෙනවා. චූට්ටක්. ඒකත් ලොකුවට නැහැ. ඒ දෙවෙනි එක වෙන්නේත් නැහැ. හැබැයි රත් වෙන්නේත් නැහැ. මොනවා වෙනවද? රත් වෙනවා. හැබැයි වේදනාව දැනෙනවද නැද්ද? දැනෙනවා. ඇඟපත රිදෙනවා මොනවත් වගේද? උණ කියන්නේ දේහය පුරා ක්‍රියාත්මක වෙන සංස්ථානික ප්‍රදාහක ප්‍රතිචාරයට කියනවා. සංස්ථානික ප්‍රදාහයට කියනවා. මොකක් කියලාද ළමයි? උණ. එහෙනම් මට කියන්න. උණ කියන්නේ ලෙඩක්ද? හයියෙන්. ලෙඩක සයින් එකක්. තේරුණාද? උණ කියන්නේ මොකක් නෙවෙයිද? ලෙඩක් නෙවෙයි. ඒකනේ බඩේ අජීර්ණයක් හැදුනත් මොකක් හැදෙනවද? උණක් හැදෙන්න පුළුවන්. තුවාලයක් ඇවිත් මොනව හැදිලාද පහුදාට? උණ හැදිලා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අර එතන හිටපු ශුද්‍ර ජීවීන් මොනව වෙලාද මේ? ගිහින් ඒතර ඒක ටිකක් සුළු කොට තැකිය යුතු එකක්ද? මහා කොට තැකිය යුතු එකක්ද? මහා කොට. හරි? මොකද දැන් ශුද්‍ර ජීවීන් එක තැනකද දැන් මේගොල්ලෝ යන්න පටන් අරන්ද? යන්න පටන් අරන්. එහෙනම් තේරුම් ගන්න එක. හොඳයි ප්‍රදාහක ප්‍රතිචාරය ගැන තියෙන්නේ ඔය වගේ දේවල් බලමු අපි. මේක මේ තනිකර පාඩමක්. පළවෙනි කරුණ තරු තුනක් දාලා ලියන්න. ශුද්‍ර ජීවී ආසාදනයක් හෝ ශුද්‍ර ජීවී ආසාදනයක් හෝ පටක තුවාල වීමක් මගින් රටක නෙමෙයි පටක තුවාල වීමක් මගින්
තුවාලෙකත් මේ වැඩේ වෙනවා.